කොහොමද මගේ ආදරණීය යාළුවනේ ඔයාලා හැම දෙනාටම සුබ දවසක්. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ඇත්තටම අලුතින් නිවසක් හදන කෙනෙකුට පොඩි අදහස් වගයක් දෙන්න. මොකද අපිත් මේ නිවස හදලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. ඒත් තවම අලුත් විදියට මේ දේවල් තියාගත්තේ කොහොමද? මේ දේවල් වලට අපි කොහොමද කොච්චර මුදලක් ගියාද? වගේ දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මං හිතනවා මේ දේවල් හැම කෙනාටම දැනගන්න අත්‍යවශ්‍ය කරුණු කියලා. මොකද නිවසක් කියන්නේ අපි හැමෝගෙම ලස්සන බලාපොරොත්තුවක්. ඉතින් ඔයාලා දන්නවනේ මම මේ ඉන්නේ මේ නිවසේ උඩුමහලේ. හැබැයි මේ නිවසේ උඩුමහලෙත් මේ පේන වහලේ තියෙන්නේ ඇත්තටම ස්ලැබ් එකක්. මේක වහලක් වගේ පෙනුනට මෙතන තියෙන්නේ ස්ලැබ් එකක්. ඉතින් මම තව ටිකකින් ඔයාලට ඒක පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ අර ප්ලාස්ටික් සිවිලිම කියලා දැන් ඒගොල්ලොන්ගේ වෙළඳ නාමේ. ඉතින් ඒගොල්ලොන් ඔය කරන ප්ලාස්ටික් සිවිලිම තමයි ඔය තියෙන්නේ. ඇත්තටම මේක හරිම ලස්සනයි. ලී වලින් කරා වගේ ඒ වගේම කාලයක් පවතිනවත් එක්ක. ඉතින් මම ඒ ලී පාටටම හරියන්න ලයිට් ෆිටින්ග්ස් ඒ ටිකත් දාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ ගෙදර විසිත්ත කාමරය ලස්සන කරගත්තේ. මේ ඇම්බර් කලර් ලයිට් ෆිටින්ග්ස් තමයි මම සාමාන්‍යයෙන් ආසම පාටක් එක. ඉතින් ඒක තමයි මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් මේ ලයිට් ෆිටින්ග්ස් ගන්නකොට ඒ පාටින්ම තමයි ගන්න කැමති. මොකද අර කහ පාට ආලෝකය අපේ ඇස් වලට හරිම සනීපයි. ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම අර ෆිලමන්ට් බල්බ් පාවිච්චි කරලා තියෙන පුරුද්ද නිසා වෙන්නේ නැති ඒක. අර සුදු පාට එළියට මම එච්චර ප්‍රිය නැහැ. මට ඒක හරි අමාරුයි ඇහැට. ඉතින් මේ සිවිලිම අපිට ගහද්දී අපිට ඒ දවස්වල ගියා ලක්ෂ 2මාරක් විතර. 2මාරක් 3ත් අතර මුදලක් අපිට වැය වුණා. ඉතින් මේ මීට අවුරුදු 10කට විතර කලින් දැන් නම් ඇත්තටම දන්නේ කොපමණ මුදලක් වැය වෙනවද කියලා. ඔන්න ඔයාලා දැන් දකින්නේ ඔන්න ඔය සිවිලිම කොටස. අපි මේ මේන්ටේනන්ස් වලට මේ වගේ කවුළුවක් තියලා තියෙනවා. දැන් ඕගලන්ට මම ඒක අයින් කරලා පෙන්නන්නේ. බලන්න මේ ස්ලැබ් එක තියෙන්නේ. ඒ කියන්නේ 3 වෙනි තට්ටුවේ තියෙන කොටස තමයි ඔය ඔයාලා දකින්නේ. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති ඒක. ඉතින් දැන් ඔන්න ඔය විදියට අපි ඔය සිවිලිම ගහන්න හේතුව තමයි දැන් අපි සාමාන්‍ය ස්ලැබ් එකක් දැම්මහම පොටි අදිනවනේ. ඒ පොටි එක කාලයක් යද්දී ගැලවිලා වැටෙනවා උඩට වතුර උනන්න ගත්තාම. ඒ කියන්නේ ස්ලැබ් එක උඩ ඇතුලෙන් වතුර කාන්දු වීමක් නිකමට හරි තිබුණොත් ඒ වතුර උනලා අර පොටි එකයි ස්ලැබ් එකයි අතර හිඩසු තියෙන නිසා එතන වාතාශ්‍රය රැඳිලා ඊට පස්සේ පොටි පැලීමකට ලක් වෙලා බිමට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අත්දැකීම් රාශියකට මුහුණ දුන්න අපි පහළ තට්ටුවේ. ඉතින් ඒකෙන් පස්සේ අපි තීරණය කරා අපි මේ ඊළඟ පාර උඩුමහල හදනකොට මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. ඉතින් මේ විදියට වැඩි අවකාශයක් තියලා හිස්තැන් තියලා සාලය නිර්මාණය කරගත්තාම හරිම හිතට නිදහස්. ගොඩාක් බඩු පුරවන්න මම කැමති නෑ. ඉතින් ඔයාලත් බලන්නකෝ ඔයාලගේ නිවසට මේ අදහස් එකතු කරගන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.